යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අපි ආදරයෙන් සතුටෙන් සමරපු අවුරුදු මාසයත් අවසන් වීගෙනයි යන්නේ. ඔන්න ඉතින් අපි ආයෙමත් අපේ සුපුරුදු ජීවන රටාව මේ දවස්වල පටන්ගෙනනේ තියෙන්නේ. අවුරුද්ද ලබන්න කලින් අපි අපේ ගෙදරට හොඳ ඩීප් ක්ලීන් එකක් දීලානේ අපි අලුත් අවුරුද්ද පිළිගත්තේ. අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ අපිට අපේ ගෙදර පිරිසිදු කිරීමේ කටයුතු ටිකක් මඟ ඇරුණා නේද? අලුත් අවුරුද්ද නිසා අපි ගෙදර රැඳුණු කාලය අඩු වුණා නේද? අපි ගමන් බිමන් ගියා, වැඩිපුර කෑම හැදුවා, ගෙදර ඔක්කොම එකට එකතු වෙලා ගෙදර හිටිය දවස් ටික නිසා ගෙදර වැඩ අතපසු වුණා. එහෙම නේද ඔයගොල්ලන්ටත්? එහෙම ඉන්නවා නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්කෝ. ඔන්න මේ පරිසරයේ ඇහෙන කුරුල්ලන්ගේ ශබ්දත් එක්කම ඔයාලව බලන්න මම අද එන්නේ අප්‍රේල් මාසයේ 27 වෙනි සඳුදා දවසක් තමයි මේ. එදා දවසේ හවස් වරුවක කරපු වීඩියෝ එකක් තමයි මම මේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඔන්න ඉතින් වෙනද වගේම උදෙන්ම නැගිටලා ගෙදර අයට අවශ්‍ය කරන ගෑම් බීම ටිකත් හදලා දීලා ඒගොල්ලන්ට යන්න ඕනි තැන් වලට ඒගොල්ලන්වත් පිටත් කරලා යවලා ගෙදර තියෙන අනිත් වැඩ කටයුතු ටිකත් ඔක්කොම ඉතින් මං ඉවර කරගත්තා. මේ දවස්වල පුදුම රස්නයක් නේ තියෙන්නේ. ඒ නිසා මං උදේ මේ වැඩ ටිකත් ඉවර කරගෙන ටිකක් ඔන්න නිදහසේ වාඩි වෙලා ඉන්න කියලා තමයි හැදුවේ. ඔන්න ඉතින් එතකොටම එක්කෙනෙක් ගෙදර ආවා කියන්නකෝ. ඔන්න ඉතින් ඒ නිදහස ඉවර වෙන්නයි යන්නේ. එයාට ගේම් එකක් හදලා දෙන්නලු. අපිට ඉතින් අමාරුයි මහන්සි කියලා බෑ. අපේ ආදරණීයයන් කරන පුංචි පුංචි දේ මහක දාන්නේ කොහොමද ඉතින්? ඔන්න මම එයාට බීමෙක්කුත් හදලා දුන්නා. ඔන්න ඉතින් එයා ඒකත් බීලා ටවුන් එකට යන්න ලෑස්ති වුණා. මොකද එයාට තියෙනවලු ටවුන් එකකින් බඩු ටිකක් ගන්න. මටත් මොනවා හරි ගෙදරට ඕනි කරන දේවල් තියනවාද කියලා ඇහුවා ගෙනත් දෙන්න. මමත් ඉතින් කිව්වා මේ දවස්වල අවුරුද්දට ගෙනාපු මස් මාළුත් ඉවර වෙලා එළවලු ටිකත් ඉවරලා තියෙන්නේ කියලා. එයා කිව්වා එහෙනම් ඒ ටිකත් අරගෙන බිල් එකකුත් තියෙනව නේද? ඒකත් ගෙවාගෙනම මම එන්නම් කියලා ඔන්න යන්න පිටත් වුණා. අද ඉතින් ගෙදරට ආයි බඩු ටිකක් ගේන නිසා මට හිතුණා ෆ්‍රිජ් එක ටිකක් අස් කරගත්තොත් හොඳයි නේද කියලා. මොකද ඉතින් මේ දවස්වල අපේ ගෙදර ෆ්‍රිජ් එක නම් ගෙදර සමාජිකව හැමදෙනාම නිතරම පාවිච්චි කරපු එකක්නේ. පොඩ්ඩෝ ඉතින් ගෙදර ඉන්නවා කියන්නේ මේකට නම් නිදහසක් නෑ තමා. එයාලා ඉතින් මේකේ කෑමක් බීමක් තිබුණත් එකයි නැතත් එකයි කොයි වෙලෙත් මේක ඇරලා බලන්න තමා බලන් ඉන්නේ. මේ තියෙන්නේ මට දැනට ඉතිරි වෙලා තියෙන මස් ටිකක් විතරයි. ඔන්න බලන්නකෝ මේ වෙනකොට අපේ ගෙදර ඉතිරි වෙලා තියෙන චොකලට් අයිස්ක්‍රීම් එක. පොඩ්ඩෝ ඉතින් මේක කාලා ඒකේ චුට්ටක් ඉතුරු කරලා හැන්දත් එහෙමම දාලා මේක වහලා ආපහු ෆ්‍රිජ් එකට දාලා තියෙන්නේ. ඔන්න ඉතින් ඕක ওই විදිහට මේ වෙනකම්වත් ඉතුරු වෙලා තියෙන්නේ අපේ ගෙදර චොකලට් අයිස්ක්‍රීම් කන්න කැමති එක්කෙනෙක් විතරයි. මේසේ ඉතින් අවුරුද්දට මම ඔන්න ඔය චොකලට් අයිස්ක්‍රීම් ලීටරේ තව වැනිලා ලීටර් 3කුයි තමා ගෙනාවේ. වැනිලා ලීටර් 3 නම් අවුරුදු සතියෙම වෙනකොට ඉවර කරලා අපේ පොඩ්ඩෝ. ඔයාලගේ ගෙදර පොඩ්ඩොත් මේ වගේ ඇති නේද? දරුවන්ට ඉතින් මේවට සීමා පනවලා අපිට මේ අවුරුදු කාලේ නම් තියාගන්න එක හරිම අමාරු වැඩක් තමා. කතාවෙන් ඔන්න මං ඉතින් ෆ්‍රිජ් එකේ උඩ කොටසේ තිබුණු බඩු ටිකත් එළියෙන් තියලා ඒකත් අස් කරගත්තා. ඔන්න ඉතින් මේ යට කොටස නම් උඩ කොටස තරම් අස් කරගන්න එක ලේසි වෙන්නේ නෑ. මේ වෙනකොටත් යෝගට් නම් 4ක් ෆ්‍රිජ් එකේ ඉතිරි වෙලා තියෙනවා. ඔන්න මං ඒ ටිකත් එළියෙම තියාගෙන මේකේ තියෙන අනිත් බඩු ටිකත් එළියට දාලා ඒකේ කෑලි ටිකත් ගලවලා අස් කරගන්න තමයි මේ හදන්නේ. ඔයාලට පේනවද යාළුවනේ මේක පුංචි කැලයක් වගේ කියලා? මේ දවස්වල ඔයාලගේ ගෙදර ෆ්‍රිජ් එකත් මේ වගේද කියලා පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. මේ තියෙන්නේ සති 3කට කලින් ඩීප් ක්ලීන් කරගත්තු මගේ ෆ්‍රිජ් එක තමා. ඔන්න ඉතින් අලුත් අවුරුද්දත් ගෙවිලා යනවත් එක්කම ආපහු ඒක ඩීප් ක්ලීන් කරගන්න වෙලා තියෙන්නේ මට දැන්.
ඔන්න ඉතින් ඔයාලා මේ වැඩේ කරන්න පටන් ගන්නවා නම් ඊට කලින් කරන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද කියලා බලන්නකෝ ඒක. මුලින්ම අපි වැඩේ පටන් ගන්න කලින් ෆ්‍රිජ් එකේ ස්විච් එක ඔෆ් කරගන්න ඕනේ. ඔන්න ඉතින් ඔයාලට පේනව නේද මේ වෙනකොටත් මම නම් ඉතින් ෆ්‍රිජ් එක ඔෆ් කරගෙන නෙමෙයි ඉන්නේ කියලා. මට ඉතින් ඒ වැඩේ කරන්න විදිහක් නැත්තේ මම මේ වීඩියෝ එකක් කරන ගමන් ඉන්න නිසා. මොකද මගේ ෆ්‍රිජ් එක ඇතුළේ කරුවලයි මේ ස්විච් එක ඔෆ් කරගත්තොත් නා. ඔන්න ඉතින් මම බඩු ටික ඉක්මනින්ම අස් කරගෙන කුස්සියේ ලයිට් එක ඔන් කරලා ෆ්‍රිජ් එකේ ස්විච් එක ඔෆ් කරගත්තා. නැත්නම් ඉතින් අපේ ආර්ථිකයට මේකෙන් පොඩි බලපෑමක් එල්ල වෙනවනේ. ඔන්න ඉතින් මම දැන් දොර කොටසේ තියෙන බඩු ටිකත් එළියෙන් තියාගන්න තමයි හදන්නේ. මේ ටික ඔක්කොම අයින් කරගෙන තෙත ස්පොන්ජ් එකක් අරගෙන හොඳට ඇතුලේ තියෙන පැල්ලම් ටික යන්න ටිකක් අතුල්ලලා පිහදා ගන්න ඕනි. උදේ පන්ති ගිය පුතත් මේ වෙනකොට ගෙදර ආවා. ඔන්න දැන් එයා මගෙන් අහනවා අම්මට මං උදව්වක් කරලා දෙන්නද කියලා. බලන්නකෝ එයා මට කරලා දෙන්න හදන උදව්ව. මෙන්න මේ වගේ දේවල් වලින් තමයි ඉස්සරෝ මේගොල්ලෝ මට උදව් කරන්න පටන් ගන්නෙ. ටවුන් එකට ගිය හස්බන්ඩ් නම් තාම ගෙදර ආවේ නැහැ. එයා බඩු ටිකත් අරගෙන ගෙදර එන්න කලින් මං ඉක්මනින්ම මේ වැඩේ ඉවර කරගන්න ඕනි. මේ විදියට හොඳට පිරිසිදු කරගෙන මම සර්වියට් එකක් අරගෙන ඇතුළ හොඳින් පිහදාලා ආපහු තෙත ටික අයින් කරගත්තා. දැන් නම් ඉතින් මේ වෙනකොට හවස 3 විතර වෙලා තියෙන්නේ. මේ වෙනකොට නම් ෆ්‍රිජ් එක ඇතුළ සුද්ධ කරගෙන වැඩේ ඉවර කරලා තමයි මම දැන් තියෙන්නේ. බලන්නකෝ දැන් ලස්සනට තියෙනව නේද දිලිසි. සාමාන්‍ය දවස්වලට නම් මේ තරම්ම මගේ ෆ්‍රිජ් එක හැදි වෙලා ජරා වෙන්නේ නම් නැහැ. මම නිතරම මොනවා හරි පොඩි දෙයක් හැලුණත් ඒ වෙලාවෙ මෙතන පිරිසිදු කරලා මේක පිරිසිදුව තියාගන්න තමයි උත්සාහ කරන්නේ. අවුරුදු දවස් කියන්නේ ඉතින් අපි හැමෝටම කාර්යබහුල දවස් ටිකක්නේ. එතකොට ඉතින් හදිස්සියට ඉක්මනින්ම මේ වගේ බඩු ටික ගන්නවා ආපහු දානවා. එහෙම තමයි අපේ දවස් ටික ගෙවෙන්නේ. ෆ්‍රිජ් එක ඇතුලේ බිත්ති ටික විතරක් පිරිසිදු කරගත්තට මදිනේ. මේකෙන් අපි ගලවලා අයින් කරගත්තු ඒ කෑලි ටිකත් අපි හොඳට පිරිසිදු කරගන්න ඕනි. ඒ ටිකටත් මම විම් දියර ටිකක් දාලා හොඳට අතුල්ලලා සෝද ගන්නවා. මේ වෙනකොට නම් වටපිට පොඩ්ඩක් කළුවර වේගෙන තමයි යන්නේ. වෙලාව නම් දැන් 3:00යි. රෑ වෙලා නම් 9 මේ කරුවල වෙන්නේ. වහින්න වගේ තමයි දැන් ලෑස්තිය. අකුණු ගහන්නත් ටික පටන්ගෙන තමයි මේ වෙද්දි තියෙන්නේ. ඔයාලගේ පැතිවලටත් මේ දවස්වල හොඳටම වහිනව ඇති නේද යාළුවනේ. දැන් නම් ඉතින් එන්නෙන්නම වැස්ස ටිකක් වැඩි වේගනයි වගේ එන්නේ. ටවුන් ගිය අපේ හස්බන්ඩ් ගෙදර ආවේ නම් හොඳටම නාගෙන තමයි. අපිටත් කලින් ටවුන් එකට හොඳට වැහැලා තියෙනවා. වැස්ස නිසා එළවලු නම් ගන්න බැරි වුණාලු. මස් මාළු ටික විතරක් අරගෙන ඔන්න එයා ගෙදර ආවත් එමීගෙන. වැස්ස ටිකක් පායපුවාම එළවලු කඩේට ගිහිල්ලා එළවලු ටික අරගෙන එන්නම් කිව්වා. දැන් නම් ඉතින් ෆ්‍රිජ් එකේ කෑලි ටිකක් සෝදාගෙන ඉවරයි. දැන් මං ආපහු ඒව ටික මේකට සවි කරගන්න තමා මේ හදන්නේ. මේ වැඩෙත් ඉක්මනින්ම ඉවර කරගෙන මේකේ තිබුණු බඩු ටිකත් ආපහු පිළිවෙලකට අස් කර ගන්න ඕනි. ඇත්තටම මේ වගේ අපිළිවෙලකට තිබුණු තැනක් පිළිවෙලට ලස්සනට අස් කරගත්තාම හිතට දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි අපේ වැඩවලටත් ගොඩාක් පහසු වෙනවා. උද්‍යෝගයෙන් ඉක්මනින්ම අපේ වැඩ ටික කරගන්නත් අපිට පුළුවන්. මේ වෙනකොටත් නම් හොඳටම වහිනවා. කරන්ට් එකක් යයිද කියලා පොඩි බයකුත් හිතේ තියාගෙන තමයි ඉක්මනින්ම මම මේ වැඩ ටික කරගන්නේ. දැන් තියෙන්නේ මට මෙන්න මේ එළියෙන් තියාගත්තු
බඩු ටික ආපහු පිළිවෙලකට අස් කරගෙන ෆ්‍රිජ් එක ඇතුලෙන් දාගන්න තමයි. මෙතන තියෙනවනේ අපි කෑමට අරගෙන ඉතුරුණු කෑම ටික. ඒ ටික නම් ආපහු ෆ්‍රිජ් එකට දාන්නේ. ඔන්න ඒ ටික අපි කෑමට ගන්න තමයි ලෑස්ති වෙන්නේ. බලන්නකො ඉතින් මේ වෙනකොටවත් නම් තාම වැස්සේ අඩුවක් පේන්නේ නැහැ. හොඳටම වහිනවා. ඉතුරු වෙලා තිබුණු මේ අයිස්ක්‍රීම් ටික නම් ආපහු ෆ්‍රිජ් එකට දාන්නේ. ඒක අයින් කරලා කප් එක සෝදලා දාන්න තමයි මම හදන්නේ. බලන්නකො බබාලගේ කඩචෝරු ඉතුරු වෙලා තියෙනවා එහෙමම ඒ shopping කවරවලම දාලා ගැට ගහලා තියෙන හැටි. ඔන්න දැන් මේ ඉතුරුණු ඒවත් ඒගොල්ලන්ට ආපහු කන්න කියලා දෙනවා මම. මෙන්න මේ කේක් එකත් අද හවසට තේ බොනකොට අරගන්න ඕනි. ආපහු ෆ්‍රිජ් එක ඇතුලට දාන්න නම් ඔන්න එළියෙන් තිබ්බ යෝගට් වලින් 4න් එකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ කොමුඩු කෑල්ලත් කපලා කට්ටියත් එක්කම දැන් කන්න කියලා තමයි හදන්නේ. ඔන්න තවත් කඩචෝරු මල්ලක් තියෙනවා. බලන්නකො මේකේ මොනවද තියෙන්නේ කියලා. මඤ්ඤොක්ක පෙති වගේක් තමයි තියෙන්නේ. ඔන්න ඒකත් ඒගොල්ලොන්ටම කන්න දුන්නා. මුම්මලකඩ බෝතලෙත් තව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒක නම් ඉතින් සම්බෝලයකට හරි ගන්න පුළුවන් කියලා මං ආපහු ෆ්‍රිජ් එකට දාගත්තා. ඔයාලා මෙන්න මේ දේ නම් මීට කලින් මගේ වීඩියෝ එකේ දැකලා ඇති නේද? මම වත්ත සුද්ධ කරන වෙලාවේ තිබුණු ඉඟුරු පඳුරු වලින් ගලවගත්තු ඉඟුරු වල ටික තමා තියෙන්නේ. ඔන්න ඒකත් මම කප් එකකට දාලා හොඳට වහලා අරන් තියා ගන්නවා. ඔන්න එදා කලින් දවසේ කියන්නේ ඉරිදා මායි චූටි දෝණී නුවර ගියා. ඒ ගිහින් එනකොට අපි දෙන්න නෙල්ලි අරගෙන ආවා. ඒ ටික තමයි මේ තියෙන්නේ. ඔන්න ඉතුරු වෙලා තියෙන මේ නෙල්ලි ටිකත් හොඳට ලුණු වතුර ටිකක් දාලා හොදලා එයාලට කන්න පුළුවන් වෙන්න මං කප් එකකට දාලා වහලා අරන් තියනවා ෆ්‍රිජ් එකෙන්ම. මේ වගේ පළතුරු ගෙනාවහම ඕගොල්ලොත් හොඳට ලුණු වතුර ටිකක් එහෙම දාලා සෝදලා ගන්න. මොකද මේවා ඉතින් බිමට කඩන පළතුරු වර්ගනේ. මේ වගේ දේවල් දෙනකොට අපේ දරුවන්ට හොඳට පිරිසිදු කරලා දෙන්න ඕනි. බලන්නකෝ මේ තියෙන්නේ මොනවද කියලා. ඔන්න ඔයාලා මේකත් කලින් වීඩියෝ එකේදී දැක්කා නේද? මගේ මිදුල සුද්ධ කරන වෙලාවේදී මං ගලවගත්තු කහ ටික. ඔන්න ඒ ටික මට තාම තම්බ ගන්නවත් බැරි වුණා. ඒ ටිකත් මං හොඳට සුද්ධ කරලා මේ කප් එකටම දාලා අරන් තියා ගන්නවා. ඔන්න ඉතින් ෆ්‍රිජ් එකේ කතන්දරේ ඉවර වෙනකොට මට ඊටත් වැඩිය ලොකු වැඩක් තියෙනවා දැන් කරන්න. ටවුන් ගිහින් මහත්තයා එනකොට ගෙනාපු මස් ටිකයි මාළු ටිකයි හොඳට සෝදලා ඒවත් කප් වලට දාලා පිළිවෙලකට අහුර ගන්න ඕනි දැන් ඉතින්. එයා ඉතින් ගෙනල්ලා තියෙන්නේ මාළු වර්ග දෙකක්. ලින්න මාළුයි කෙලවල්ල මාළුයි තමයි. අය මස් ටිකක් ගෙනත් තියෙනවා. ඔන්න මේ වර්ග තුන තමයි දැන් මම මේ සුද්ධ කරගන්න හදන්නේ. මස් මාළු කියනකොට අපි ඉතින් කිලෝ ගණන් නම් ගේන්නේ සතියකට වගේ සෑහෙන ප්‍රමාණයකට තමයි අපි ගේන්නේ. මොකද ඉතින් අපේ ආර්ථිකයට ගැලපෙන විදිහට එපේ අපි බඩු ගන්නත්. මේ විදිහට ඉතින් මම කප් වලට වෙන් කරගන්නේ එක වේලකට ඇති වෙන විදිහට තමයි. ඔන්න ඉතින් පිළිවෙලකට අහුරගත්තු මේ මස් මාළු ටිකක් දැන් ඉතින් ෆ්‍රිජ් එකට දාගන්න ඕන. ඊට පස්සේ මම දැන් ගිහින් හොඳට නාගෙන ඉන්න ඕන. අපිට නම් දැන් මේ වෙනකොට වැස්ස ටිකක් පායලා තියෙන්නේ. ඒ අතරේ හස්බන්ඩ් ගියා එළවලු ටිකකුත් අරගෙන ඉක්මනින් එහෙනම් එන්නම් කියලා. නාගෙන ඇවිල්ලා ඔන්න දැන් ඉතින් මේ සීතලේ හොඳ කිරිත එකක් හදාගෙන බොන්න තමයි හදන්නේ. මේ විදිහට ඉතින් අපි මාසෙකට සැරයක් හෝ දෙකක් ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනල්ලා බබාලට හදලා දෙනවා. හැමදාම නම් ඉතින් අපේ ගෙදර මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් හැදෙන්නේ නැහැ. අපේ ගෙදර පිටිකිරි බොන එකත් මේ වෙනකොට අපි නවත්තලායි තියෙන්නේ. ඔන්න ඉතින් ගෙදර තිබුණු කේක් එහෙම කපලා අපි දැන් තේ බොන්නයි මේ ලෑස්ති වෙන්නේ. රෑට කෑම ටිකත් හදා ගන්න ඕනේ. ඒ අතරතුරේදී
හස්බන්ඩ් ගෙනාව එළවලු මල්ලත් අස් කරගන්න ඕනේ. ඉතින් චූටි දෝනිගේ තිබුණ ඉස්කෝලේ වැඩවලට ටිකක් උදව් කරලා මුලින්ම රෑට කෑම ටික හදාගෙන ඉවර කරගත්තා. අවුරුද්දට කලින් ගෙනාපු ලූණු නම් ගෙදර තියෙනවා. මේ ලූණු ටික අඩුවටට තිබුණායි කියලා මහත්තයා අරගෙන ඇවිත් තිබුණා. මගේ යාළුවෝ දැක්ක නේද අද අපේ එළවලු මල්ලේ මොනවද තිබුණේ කියලා. එහෙනම් ඉතින් එළවලු ටිකත් අස් කරගන්න ගමන් මම ගිහින් එන්න. මාව මෙතෙක් වෙලා බලන් හිටිය ඔයාලට බුදු සරණයි සතුටින් ඉන්න.